මේ ඉන්නේ මම. බෝඩි මිනුත් එහෙම නැගිටලා කෑම එකකුත් හදාගෙන ඔෆිස් එකට තමයි දැන් මේ යන්නේ. බෝඩි මින්න බස් හෝල්ට් එකට චුට්ටක් දුර පයින් යන්න ඕනේ. ඉතින් ඔන්න බස් හෝල්ට් එකට ආව ගමන්ම බස් එකක් ආවා. මම අද චුට්ටක් පරක් වෙලා තමයි තියෙන්නේ. අද සෙන්ට්‍රාදා දවසක් නිසා මිනිස්සු ගොඩක් අඩුයි. බස් එකෙන් බහැලා ඔෆිස් එකට චුට්ටක් දුර පයින් යන්න ඕනේ. මම මහත නිසා හිත හදාගන්නත් එක්ක උදේ හවස පයින් යනවා කෙට්ටු වෙන කියලා හිතලා. මේ තමයි අපේ ඔෆිස් එක. මම වැඩ කරන්නේ ස්ටයින් ස්ටුඩියෝ එකේ. අපේ ඔෆිස් එකට ඇතුල් වෙච්ච ගමන් හම්බෙන බුදු කොටියට වැඳලා තමයි අපි හැමදාම ඇතුළට යන්නේ. මේ තියෙන අපේ ස්ටයින් ස්ටුඩියෝ එකේ මේන් එන්ට්‍රන්ස් එක. මේ ඉන්නේ මම. මම වැඩ කරන්නේ පෝස්ට් ප්‍රොඩක්ෂන් ඩිවිෂන් එකේ. අපේ ඩිවිෂන් එක තියෙන සෙකන්ඩ් ෆ්ලෝර් එකේ. අපේ එඩිට් සූට් වලට යන්නේ ඔය දකුණු පැත්තෙන්. මට හම්බෙලා තියෙන එඩිට් සූට් එක 6. මට දැන් ප්‍රෝග්‍රෑම් එක එඩිට් කරන්න එඩිට් සූට් 6 එකේ. ඔන්න ඉතින් ආපු ගමන් මැෂින් එක ඔන් කරලා වැඩ ටික පටන් ගත්තා. අද සෙන්සුරාදා දවසක් නේ මම කිව්වේ ඉක්මනට ගෙදර යන්න ඕනේ අද. ඒක නිසා ඉක්මනට වැඩ කරන්න පටන් ගත්තා. ඔතන තියෙන කේබල් එකයි වතුර බෝතලේ අයින් කරේ. මට හිතුණා වීඩියෝ එකකට කැතර පෙනේ කියලා. ඉක්මනට ගිහින් ලන්ච් එකත් අරගෙන ඉක්මනට ආවා. මොකද අද මම ගෙදර යන්න ඕන නිසා අද කවුරුත් නැත් ඔෆිස් එකේ. ඒ නිසා තනියෙන් කාලා ඇතුළට ඇවිල්ලා වැඩ කරන්න ආයෙත් පටන් ගත්තා. මට AC එක චුට්ටක් අඩු කරන වැඩි කරන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද වෙලාවකට අඩු කරාම සීතල වැඩි, ඊට පස්සේ වැඩි කරාම රස්නේ වැඩි. ඒක නිසා මං අඩු වැඩි කර කර තමයි හැම වෙලෙම ඉන්නේ. ඒක මට දැන් පුරුද්දකට ගිහිල්ලා. ඔන්නේදී මැෂින් එක ෂට් ඩවුන් කරලා නැගිටලා හොඳට පුටුවත් හදලා AC එකත් ඔෆ් කරලා දැන් යන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් මම දැන් යන්නයි හදන්නේ. මට ඔෆිස් එකේ ඉඳලා වීඩියෝ එකක් ගන්න බැරුණා. මොකද අතරම පරක්කු වෙලා හිටියේ. බස් එකට නැගිටිනකොට බස් එකේ නම් සෙනඟ අඩුයි. ඒත් මට හිතෙනවා ට්‍රේන් එකේ නම් සෙනඟ ගොඩක් ඉඳී කියලා. බස් එකේ සෙනඟ නැති වුණාට ගෝල් ෆේස් එකේ නම් සෙනඟ ගොඩක් ඉන්නවා. අපි වැඩ වුණාට අනිත් අය නිවාඩුනේ. ඒලා ඉතින් ඇවිල්ලා එන්ජොයි කරනවා. ওই වෙලාවට තමයි ඉතින් චූටි කල්පනාවකුත් දාගෙන ජීවිතය ඉස්සරහා ගැන හිත බස් එකේ යන්නේ. බස් එකෙන් බැස්ස ගමන් ටක් ගාලා ගියා ට්‍රේන් එක අල්ල ගන්න ඕන නිසා දුවලා ගියා. කොටු ස්ටේෂන් එකට ආවා. ඇවිල්ලා ටිකට් එකකුත් අරගෙන ප්ලැට්ෆෝම් එකට ගියා. ට්‍රේන් එක නවත්තලා තියෙනවා. ඉක්මනට ගිහින් ට්‍රේන් එකට නැගගත්තා. ඇත්තටම මට ට්‍රේන් එක ඇතුලේදී කිසිම වීඩියෝ එකක් ගන්න හම්බුනේ මොකද එච්චරට සෙනඟ හිර වෙලා ගියේ. ඊට පස්සේ රඹුක්කනින් තමයි ඔන්න හිඳගත්තේ. රඹුක්කනින් පස්සේ ලස්සන වීව් එකක් බල යන්න පුළුවන්. මොකද ගෙදර යනවා කියන ෆීලින් එක හරි අමුතුම එකක්. ඒක දන්නේ කොළඹ බෝඩ් වෙලා වැඩ කරන කට්ටිය තමයි. ගොඩක් ඉතින් මං යද්දී රෑ වෙලා මේ තියෙන්නේ කඩු ගන්නාව පල්ලමට ලස්සන view එකක් පේනවනේ දවල්ට යනකොට. ඒක ඉතින් රෑට පේන්නේ ලයිට් ගොඩක් විතරයි. රෑ නිසා වීඩියෝ කරාට කිසි දෙයක් පේන්නේ නැහැ. අටවෙනි ස්ටේෂන් එකට ආවා නුවර. ඇවිල්ලා බැස්සා. ඒත් සෙනසුරාදා මිනිස්සු කොච්චර ගෙවල් වල යනවද? ස්ටේෂන් එකට ආපු ගමන් අම්මා හම්බෙන්න ගියා. මේ ඉන්නේ කැත මම. අම්මා මාව එක්කන් යන්න. අපි දැන් මේ ගෙදර යන්න හදන්නේ. ඔන්න ඔහොම තමයි අද මගේ දවස ගෙවුනේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.